හෙලෝ ගයිස් දැන් අපි කිව්වා වගේම මේ ගයිස් අපි දැන් යන්නේ පොකුණ බලන්න. මේ තියෙන මම පොකුණ හට්ටක් ගහලා තියෙන දැන් පොඩ්ඩක් වහිනවා. ඉතින් මේ ඉන්නේ වගේ ඔස්කල තුන් දෙනා අතන ඉන්නවා. මේ පොකුණ ලීටර් එන දාලා කල්ලනවා. මේකේ මේ වද්ද මේ ගඩොල් බැම්මක් මම අද අලුතෙන් හයි කරා ගයිස්. ඉතින් මේකේ තියෙන මගේ හට් එක මේකේ ගහලා මේ මෙතන හාතාවාරිය වැඩක් කරනවා ලස්සනට. ඉතින් මේ කොළ රොඩු වැටලා තියෙනවා. කොළ රොඩු වැටෙන හින්දා තමයි මං ගායිස් මේකේ මේකක් ගැව්වේ. මේ මොකද හට් එකක් ගැහුවේ. ඒ හින්දා අපි පොකුණ බලන්න යන්න. මම මාල් පෝච්චි ටිකකුත් වඩේට හැදුවා. ඉතින් ගායිස් අපි යන් අපේ පොකුණ බලන්න. හරි ගායිස් මම මේ විදිහට පොඩ්ඩක් උඩේ වැත්තකින් තියාගන්නවා. නැත්තම් මට පොකුණ හට් එක ඇතුළට යන්න බැරි වෙනවා. ඉතින් ගායිස් කොහෙම තමයි පොකුණ මෙයා වෙන්නේ. අද තමයි මාළු දැම්මේ. දවස් 2-3 පාලයන්ට තිබ්බ වතුර. අතන ඔස්කා කෙනෙක් පේනවා. ඒ කට්ටිය ඉන්නවා. තව ඔස්කා කෙනෙක් ඉන්නවා. ජයන් ගුරාමික් ඉන්නවා. අනිත් ඔස්කාත් ආවා. එතනට පේනවා ඇති. අර කට්ටිය සූම් කරොත් පේනවා. එතන මේ ඉන්නේ අපේ පැල්කෝ ටැංකි සුද්දා. ඉතින් මේ මෙතන තියෙන්නේ මගේ කාෆ්. මේ කාෆ් කෙනෙක් මම අලුතෙන් පොණ්ඩක් හැදුවේ ගයිස්. ඉතින් මේ ඉන්නේ මගේ ජයන් ගුරාමියයි ඔස්කල තුන් දෙනයි කාෆුයි. මේකට මාබල් කැට්ස් කෙනෙක් දාලා හිටියා. එයා කොටා ගන්න හින්දා අපි එයා පොඩ්ඩක් අයින් කරා මේකේ. ඉතින් මේකට තව මාළු දාන්න ඉන්නේ මං. ඒ කියන්නේ මේ අතත් එක්ක බලද්දී මාරම ලොකුයි මේ පොකුණ. ඉතින් මං ඉදිරියට තව හිතනවා මේ වටේට දාපු ගඩොල් ටිකත් කපරාදු කරලා මේව කරන්න ගයිස්. ඉතින් මේ එහෙම තමයි මම පොකුණ හදන්නේ. මේ මෙතන හට්ටක් ගහලා තියෙනවා. ඒකට ඉට්ටෙදි දාලා ගල් තියලා තියෙන්නේ මේ බරට. ඉතින් මේ හදලා තියෙන්නේ යකඩ වලින් දාලා කොන්ක්‍රීට් දාලා තියෙන්නේ මේකේ. මේ කියන්නේ කණුවට කොන්ක්‍රීට් දාලා තියෙනවා. ඉතින් මෙතනලා කොන්ක්‍රීට් දාලා තියෙනවා. මේ තියෙන හාතාවාරිය වල. ඉතින් ආයේ මෙතනටත් කොන්ක්‍රීට් දාලා තියෙනවා පේනවා. මෙතනට දාලා තියෙනවා. ඉතින් ආයේ තව හතර වටේටම දාලා තියෙන කොන්ක්‍රීට්. ඉතින් මේ වටේටම හාතාවාරිය හදලා තියෙන්නේ. මේ උඩට යන්න දෙලුම් ගහක් තියෙනවා උඩ. දෙලුම් ගෙඩිත් තියෙනවා කට පේනවා. මේ දෙලුම් ගෙඩි ගොඩක් තියෙනවා. ඉතින් මේකට තව මාළු ඔස්කලා ජයන් ගුරාමි තමයි මම හදන්න යන්නේ. මේ ඔස්කා ජයන් ගුරාමි හදන්න යන්නේ මම. මේ ජයන් ගුරාමියා මෙයා රුපියල් 750ක් කරනවා කඩේ ගන්නවා නම්. මේ ඔස්කත් එහෙම තමයි 750ක් කරනවා එක්කෙනෙක් කඩෙන් ගන්නවා නම්. මේ කට්ටිය හොඳ ටයිගර් ඔස්කා කෙනෙක් ඉන්නේ මෙතන. මේ ඉන්නේ අර ජයන් ගුරාමි කියන්නේ ඇස් දෙක රතු පාටයෝ. මම ඕලු පැලයක් හදලා තියෙනවා මේකේ. ඒක තාම ටිකක් පොඩි. ඒක ලොකු වෙනවා ගොඩක්. ඒක පැලයක් හැදුවේ මම චූටි. ඉතින් ගස් දාලා තියෙනවා. කියන්නේ මේ මොකද ප්ලාස්ටික් ගස් දාලා තියෙනවා. අපිට කොටයක් වගේ එකක් දාලා තියෙනවා. ඉතින් මේකේ තව මේ වැඩ මේ තවවත් ඉදිකිරීම සිදු කරනවා මේකේ. තව ගඩොල් එහෙම දාලා තියෙනවා. තව හදන්න ඕනේ මේකේ. මල් බල දාලා හට් එකට දාලා ඔක්සිජන් එකක් දාන්න ඉදිරියට මම හිතනවා මේකේ. අර හරිය ඔක්සිජන් එකක් දාන්න හිතනවා. ඔක්සිජන් එකක් දාලා මේකට මෝටරයක් දාලා තව මාළු කීප දෙනෙකුත් මේකට ඇඩ් කරනවා. ඒ හින්දා ආයෙත් වෙන දවසක වෙන වීඩියෝ එකකින් හමු. සබ්ස්ක්‍රයිබ් කරන්න. good bye.